Yo homies, what's up? කැරකුණානේ එක පාට. පොඩ්ඩකින් මම ෆේස් ට්‍රැකින් පාරක් දාලා පොඩ්ඩක් පොඩ කාලෙකින් මුකුත් කරෙත් නැහැ. ආන්න ලස්සනට මාව පේනවා. යනවනේ ඇඳ දිහා බලන්න එපා. ඒක තාම මස් කරලා නැහැ. දැන් කොහොම හරි යන්නේ නුවර. හරිද? මෙන්න මෙතන තියෙන මගේ මේසේ. මේසේ නෙමෙයි PC එක. හරිද? PC එක දැන් මේසේ හෙට ඉඳලා PC එක. ඒකට VJ එකක් ගන්නවා, RAM card දෙකක් ගන්නවා. හරිද? VJ එක නැති හින්දා ඒතකොට මට ඒක පාවිච්චි කරන්න පුළුවන් මැෂින් ලර්නින් කරාම රන් කරන්නයි වීඩියෝස් ටික එඩිට් කරගන්න PC එක යූස් කරන්න පුළුවන්. මොකද Mac එක දැන් heavy යූස් කරලා ගෙලින්ම GG වෙනවා යූස් කරලා තියෙන්නේ. හරිද? කොහොම හරි ඒකේ මදි වෙන හින්දා ළඟදී අනිවාර්යෙන් මදි වෙනවා. ඒතකොට PC එක ස්විච් එකක් තියලා තියෙනවා. හරි සමහරට එක්ස්ට්‍රාට බලමු. සෝ ඒකින්ද PC එක දාන්න ඕනේ. අපි ගිහිල්ලා ඒක මොකද පවර්ෆුල් කම්පියුටර් ගන්න කොහොමද වැඩ කරන්න පුළුවන්. ඒ ටික අරගෙන ගිහිල්ලා අපි යනවාද කෙලින්ම කැන්ඩි වලට. අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා හරිද? නෑ කම්පියුටර්. කියන්න බාන්න ඔයාගේ ඔප්ෂන් දෙක. අපිට පුළුවන් හරිද? ගහනවා දැන් එකපාරම ගහන්න පුළුවන් 3060ක් 3060 එකක් 3060ක් ගෙවුවා එකයි 20යි හරිද? ඒක ෆික්ස් අවුලක් නැහැ VJ එකකින් ඕන මකුලක් කරයි. හැබැයි ගහන්න 16GB RAM එකක්. නැත්තම් පුළුවන් අර 3050 OC කාඩ් එක අරගෙන 32GB ගන්න. RAM එක තෝරන්නේ VJ වෙන මටින් නෙවෙයි. ඔව් RAM එක ඕනක් RAM එක ගහගත්තා වගේ ගන්න පුළුවන් නේ. එහෙනම් අර වැඩේ කරමු. දෙලින්ම මේ 12GB එක මොකක්ද 12GB මොකක්ද කියලා. මෙයා 12GB එකක් ගන්න හොඳයි. ආයේ කෙලිය මචං මැෂින් ලර්නින් මොඩල් මරනවා. පොඩ්ඩක් විතරයි මම ලොකුවට බෑ. අපරාධ මං අර අයියට කියන්න තිබ්බේ AI කරනවා. දැන් මාර සීට් එකක් ඉන්නේ මඩ වේනේ MacBook එකේ පැත්තකට කරලා මේකකින් වැඩ කරා ඉතින් නැහැ ඕ. ඒක ටාච් කරේ නෑ නේ. හැන්ඩල් එක මම ටාච් කරා. ආ ඒක තමයි හැන්ඩල් එකේ බැටරි පිටු නෝමල් 70 වෙයි. හැන්ඩල් බැටරි එක ඈ මෙන්න මේක දිනුවක් තිබ්බ හරිද? දැන් තියෙන්නේ මේ හොදි ටික නෙමෙයි පැණි ටික විතරයි. අමතකුණා. අපිට පෙන්නන්න අමතකුණා. හලෝ එක කියන්න බෑ. සුපිරි සොයන්න රියන්න සුපිරි. ඈ කලින් ගාලා නැහැ නේ. ඒකනේ. එහෙනම් කොල්ලෝ මෙන්න මේ පැණි ටිකත් එක්ක අපි සමු ගන්න. මේ දවස්වල මේ එහෙනම් ගුඩ් බයි. මුස්ලිම් නුවර යනවා කියන්නේ කොළඹ හොඳයි.
යාළුවනේ ඉස්සරහින් දත්පුරුෂ දෙකක් යනවා. ඔයාලට පේනවා ඇති. දත්පුරුෂ දෙකක්. ඉස්සර දත්පුරුෂ දෙකක්. යාලට පේන්නේ ජෙලිසිය. දුම් කරලා ගන්න දත්පුරුෂ. ඉතින් දත්පුරුෂ යාළුවනේ දත්පුරුෂ දෙකක්. ඔයාලට දත්පුරුෂ දෙකක්. බ්‍රයිට්නස් අඩු කරලා මැච් එකක් ගාලා දෙන්නම් දත්පුරුෂ දෙකක් කරන්න. එඩිටිං වලින් ඒක අපි හදලා දෙන්නම් ඔයාලට. මේ වෙලාව කිව්වේ 7:11යි. අපි තාම ගෙදර යනවා. ෆුඩ් සිටි ගෙදර යනවා. කාගේ? එන ටටා. බුද්ධිවල ගල්ගාව ඉන්න බොයිස්. පොඩි මල්ලි ඉන්නවා පිටිපස්ස. තියෙනවනේ. පොඩි මල්ලි වෙන කොහෙද පේන්නේ? ආර. පොඩි මල්ලි ඉන්නවා පිටිපස්ස. අපිය. ඉතින් බොයිස් මේ දෙන්නව ගත්ත ටික මෙතන තියෙනවා RTX එක තියෙනවා. මේක ඇවිල්ලා 1,20,000යි. මේක ඇවිල්ලා අමවුස් එක ගත්තා මම අලුත් එක. අර මවුස් එක චිරිචිරි ගානකට ඇතුළට බැලි ගිහිල්ලා හරිද? මේක 16,500ක් හරි 18,500ක් හරි. මේක නේද රුපියල් 800යි. මේක 200යි. කොහමද අද වේදම 1,68,000 ගානක් ගිහිල්ලා තියෙනවා. දැන් ඉතින් PC එක සෙටප් කරන්න. PC එක සෙටප් කළා. වැඩ ටික බයි මම දැන් පැය 24කට වඩා හැරලා ඉන්නේ. අපි එහෙනම් මොකද වෙන්නේ කියලා බලලා මේක සෙටප් කළා. ඉදිරියට ටිකට ලස්සනට වෙනවා MSI GeForce RTX කියලා VJ කාඩ් එක තියෙනවා. මොකද්ද මේ ඇවිල්ලාද? ඒක තමයි මම මේ කල්පනා කරන්නේ. මේක ඇවිල්ලා දිනි කොරියාවෙන් ලංකාව. හරි. බලමු මොනවද ඇතුලේ තියෙන්නේ. ඒ ප්‍රොජෙක්ටර් දින වොයිස් එකේ ප්‍රතික කියලා ගහලා තියෙනවා මේකදී. ඇඩ්‍රස් එක Yo boys. Este negocio era. Y tirada. Abhi me gue. Kimeta ya. Thank you.